ජේසුස් වහන්සේ දුප්පත්ද නැත්නම් පොහොසත්ද? ජේසුස් වහන්සේ දුප්පත් වෙලා හිටියද? මේ ගොඩක් අය අහන සමහර වෙලාවට අහන ප්‍රශ්නයක්. සමහර අය කියනවා ජේසුස් වහන්සේ කියන්නේ දුප්පත් කෙනෙක්. සමහර අය කියනවා ජේසුස් වහන්සේ කියන්නේ පොහොසත් කෙනෙක්. ගොඩක් වෙලාවට මම අහලා තියෙන දේ තමයි මිනිස්සු කියනවා ජේසුස් වහන්සේ දුප්පත්. ඉතින් ඒක නිසා අපිත් ඒ වගේ දුප්පත් විදියට ජීවත් වෙන්න ඕනේ. මට අහන්න තියෙන ප්‍රශ්න තමයි ජේසුස් වහන්සේ මොන අවධියද දුප්පත් වෙලා හිටියේ කියලා. මුලින්ම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි ජේසුස් වහන්සේ කියන්නේ කවුද? ජේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. ඉතින් දෙවියන් වහන්සේ දුප්පත් කියලා කියනවා නම් අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි ඔහොමම යමු බයිබල් එකට මොනවද බයිබල් එක කියන්නේ කියලා. බයිබල් එකේ 2 කොරින්ති 8:9 කියනවා මක්නිසාද අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව එනම් උන්වහන්සේ ධනවත්ව සිටි නමුත් තමන් වහන්සේගේ දිලිඳුකම කරන කොටගෙන නුඹලා ධනවත් වන පිණිස නුඹලා උදෙසා දිලිඳු බව නුඹලා දන්නුය කියලා. ඒතකොට මේ කියන්නේ although he was rich he became poor කියන එක. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ජේසුස් වහන්සේ සල්ලි තිබිලා සල්ලිකාරයෙක් වෙලා ඉඳලා දුප්පත් වුණා ඒක නිසා ඔයගොල්ලෝ දුප්පත් වෙන්න කියන එක නෙමෙයි එකෙන් අදහස් කරන්නේ. ඉතින් සමහර අයට තියෙන ප්‍රශ්නයක් තමයි ජේසුස් වහන්සේ මේ ගවෝරුවකනේ ඉපදුනේ. ඒක නිසා ජේසුස් වහන්සේ දුප්පත්ද? මතක තියාගන්න ජේසුස් වහන්සේ ඉපදුනේ ගවෝරුවක නෙමෙයි. ජේසුස් වහන්සේ ඉපදුනයන් පස්සේ ගවෝරුවක තිබ්බා. ඇයි ගවෝරුවක තිබ්බේ? ඔයගොල්ලෝ බයිබල් එක ගිහිල්ලා ආයෙ කියවලා බැලුවොත් ඒ කතාව හොඳට කියවලා බැලුවොත් ඔයගලන්ට තේරෙයි ජෝසප් එමත් නැත්නම් ජොසේතුමා මරියතුමි ඒ දෙන්න ජේසුව හම්බෙන්න කලින් ඒගොල්ලෝ නවාතැන් පොළවල් හොය ගියා. නවාතැන් පොළක් කියන්නේ උදාහරණයක් විදිහට දැන් කාලේ විදිහට බැලුවොත් ඒක ගෙස්ට් හවුස් එකක් වෙන්න පුළුවන් ඒක හොටෙල් එකක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ නවාතැන් පොළක් හොයාගෙන ගියා. ඒ හොයාගෙන යද්දි තිබ්බේ නැති නිසා තමයි මේ මඩුවකට ගිහිල්ලා ඒ ගවවරුවක ජේසුස් වහන්සේව තියන්න උනේ. එහෙම නැතුව ජොසේතුමාට සල්ලි තිබ්බේ නැති ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ ජොසේතුමාට සල්ලි නැති නිසා මේ ගවවරුවක තිබ්බා එහෙම දෙයක් නෙමෙයි. මේක ඒ වෙලාවේ හැටියට තිබ්බ ඔප්ෂන් එක තමයි ඒගොල්ලෝ ගත්තේ. එහෙම නැතුව ජේසුස් වහන්සේ කියන්නේ දුප්පත් පවුලකට ඉපදිච්ච කෙනෙක් නෙමෙයි. ඊළඟට මම ඔයගොල්ලන් කියනවා තව තැනකට. ඔයගොල්ලෝ දන්නවනේ මේ ජේසුස් වහන්සේ කුරුසේ යන ගැහුවෙන් පස්සේ කතාවක් තියෙනවා ජේසුස් වහන්සේගේ වස්ත්‍රවලට දාදු දාලා ඒ සොල්දාදුවේ වස්ත්‍ර බෙදාගත්තා කියලා. අපි යමු ওই බයිබල් වර්ස් එකට. ඔයගොල්ලෝ දැකලා නැති දෙයක් අද සමහරවිට දකි. ওই බයිබල් පදයේ තියෙන්නේ සුද්ධ යොහන් 19:23. ඒක අපි සිංහලෙන් කියවලා ඊට පස්සේ ඉංග්‍රීසියෙන්ත් කියවමු. සිංහලෙන් කියනවා හේවායේ උන්වහන්සේ කුරුසියේ යන ගැසුවෙන් පසු උන්වහන්සේගේ වස්ත්‍ර රැගෙන එක හේවායකට එක කොටස බැගින් 4 කොටසක් කළෝය. ඔන්න 4 කොටසක් කළෝය. උන්වහන්සේගේ සලුවද ගත්තෝය. ඒ සලුව වනාහි නොමහා උඩ පටන් මුළුල්ලේම වියලා තිබුණේය. එබැවින් ඔහු එකිනෙකාට කතා කොට මේක නොයිරා කාට වේදයි දැනගන්නා පිණිස දාදු දමුවේ කීවෝය. ඉතින් මේක ඉංග්‍රීසි බයිබල් එකේ කියනවා then the soldiers when they had crucified Jesus took his garments and made 4 parts to every soldier a part and also his coat. Now the coat was without seam woven from the top throughout. දැන් මේ මොකද්ද මේ ඇඳුම මම මේ මොකද්ද මේ ගේන්න යන ඇඳුම මේ සිංහල බයිබලයේ තියෙන උන්වහන්සේගේ සලුවද ගත්තෝ ඒ සලුව වනාහි නොමහ උඩපට මුළුල්ලෙන් වියලා තිබුණේ කියන සලුව අපි මේකේ ඉන්ටර්ප්‍රිටේෂන් දෙකක් අපිට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේක සමහර අය සමහර තැන්වල ඉන්ටර්ප්‍රිට් කරනවා මේ සලුව උඩ ඉඳන් පල්ලෙහාට ඩිරෙක්ට් කියන්නේ බෙදන්න නැතුව මහලා තිබ්බ එකක්. ඒ කියන්නේ එකම රෙද්දෙන් යන එකක්. මේක සභාවේ යුනිටි එක. එහෙම නැත්නම් එකමුතුකම රිප්‍රසන්ට් කරනවා කියලා. හරි. අපි එහෙම හිතමුකෝ. ඊට පස්සේ අපි හිතමුකෝ දැන් මෙහෙම සලුවක්. දැන් මේක ඇයි මෙච්චර ස්පෙસિෆිකලි මෙතන කියන්නේ? මෙතන ස්පෙસિෆිකලි කියන්නේ ඒ සලුව ඒක පොඩ එක්ස්ක්ලූසිව් සලුවක් නිසා. එක්ස්ක්ලූසිව් කියන එකෙන් අදහස් කරන්නේ ඒක වෙනස් නිසා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් කාලේ ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ලාවට සමහර ඇඳුම් තියෙනවා normal ඇඳුම්, normal shirt, normal t-shirt. සමහර ඇඳුම් තියෙනවා හොඳ quality එකකින් හදපු හොඳ materials වලින් හදපු ඇඳුම්. ඒ garments වෙනස්. ඉතින් මේ සලුවත් අන්න එහෙම එකක්. මේ සලුව ගොඩක් වටින සලුවක්. මේ සලුව ඒක ඒගොල්ලෝ ඉරන් නැතුව දාදු දාලා බෙදාගත්තේ. මේ සලුව වටින සලුව. ජේසුස් වහන්සේ ක්‍රූසිපත් වෙන්න කලින් ඇඳන් හිටිය හොඳ වටින ඇඳුමක්. ඒ ඇඳුම සලුවට අමතරව තව කොටස් 4කටත් බෙදුවා මේගොල්ලෝ මේක. ඒ කියන්නේ කොච්චර ඇඳුම් ඇඳ කොච්චර වටින ඇඳුමක් ජේසුස් වහන්සේ ඇඳන් හිටියද කියලා. ඉතින් ඕගොල්ලෝ හිතනවා නම් දුප්පත් මිනිස්සෙක් කියලා ජේසුස් වහන්සේ ඔච්චර වටින ඇඳුමක් ඇඳන් ඉන්න විදියක් නැහැ නේ. ඊළඟ දේ තමයි. ඇයි මේක දාදු දාලා බෙදාගන්නේ? දාදු දාලා බෙදා ගන්න ඕනේ වටින ඇඳුමක්. ඉතින් ජේසුස් වහන්සේ ඇඳගෙන හිටියෙත් වටින ඇඳුමක්. සමහර අය කියනවා ජේසුස් වහන්සේ කොටලුවෙක පිට ගියා. කොටලුවෙක පිට ගිය නිසා තමයි මේ ජේසුස් වහන්සේ දුප්පත් කියන එකෙන් අදහස් කරන්නේ. ජේසුස් වහන්සේ කොටලුවෙක පිට ගියේ දිවසි වාක්‍ය සම්පූර්ණ කරන්න මිසක් මේ ජේසුස් වහන්සේ දුප්පත් නිසා නෙමෙයි. කොටලුවෙක පිට යන එකෙන් තමුන්ගේ යටහත් බව හියුමිලිටි කියන එක පෙන්වුම් කරනවා. එහෙම නැතුව තමුන් දුප්පත් කියන එක නෙමෙයි පෙන්වුම් කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතන් හිටියනම් ජේසුස් වහන්සේ දුප්පත් කෙනෙක් කියලා. මතක තියාගන්න ජේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ දුප්පත් කියලා හිතාගෙන ඉන්නවා නම් අන්න එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක බැලුවෙන් පස්සේ ඔයාගේ සමහර වෙලාවට දැකපු දේවල් වෙනස් වෙන්න පුළුවන්.
ඔයා මේ දේවල් ගැන හිතපු විදිය වෙනස් වෙන්න පුළුවන්. එහෙම හිතපු විදිය වෙනස් කරගන්න. ජේසුස් වහන්සේත් එක්ක ගමනක් යන්න. බයිබල් එක හරියට කියවන්න. හරියට ජේසුස් වහන්සේ ගැන ඉගෙන ගන්න. හරියට ජේසුස් වහන්සේත් එක්ක අත්දැකීමක් ලබා ගන්න උත්සාහ කරන්න. මොකද ජේසුස් කියන කෙනා වගේ ජීවිතේ රාපුවම වගේ මුළු ජීවිතේම වෙනස් වෙනවා. ජේසුස් වහන්සේත් එක්ක ගමනක් යන්න. මේ කියපු දේවල් මතක තියාගන්න. Now have a very nice day and God bless you.